යාළුවනේ ඉතින් කොහොමද අද අලුත් සංචාරයක් කරන්න යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද මම යනවා නානුවේ. ඉතින් මම දන්නවා ඔයාලා මගෙන් නානුවේ vlog එකක් නෙමෙයි මේ සතිය බලාපොරොත්තු වෙන්නේ. මොකද මම ඉස්සර වීඩියෝ එකේ කිව්වා මම මේ සතියේ සිරිපාද යන්නේ කියලා. ඉතින් පොඩි හේතු කීපයක් හින්දා මේ සතියේ vlog එක සිරිපාදේ මේ යන්නේ. මම යනවා නානුවේ. ඉතින් සිරිපාදේ ලබන සතියේ මම දාගත්ත අනිවාර්යෙන් වලට සිරිපාදේ ලබන සතියේ වීඩියෝ එකකින් මම අරන් එන්නම්. මම තාම මේ ඉන්නේ ගෙදර. දැන් වෙලාව 4:00යි. මම යනවා දැන් කොළඹ කොටුවට නානුවට යන්න නම් කොළඹ මහනුවර හරහා බදුල්ලට තියෙන රාත්‍රී 8:00ට කෝච්චිය තමයි මම අද නානුවට යන්නේ. ඉතින් අපි කොළඹ කොටුවට ගිහලා හම්බෙමු. ඉතින් ඕන දැන් තමයි මම කොළඹ කොටුවට ආවේ. ඉතින් තම වෙලාව තියෙන හින්දා මට හිතුණා මෙන්න මේ ලස්සන තැනට පොඩ්ඩක් ඇවිල්ලා යන්න. ඉතින් බලන්නකෝ. එතනට හරි ලස්සනට නෙළුම් කුළුණ පේනවා. ඉතින් රැයට නම් කොළඹ මාර ලස්සන තැනක්. ඔන්න දැන් ඉන්නේ කොළඹ කොටුව රේල්වේ ස්ටේෂන් එකේ. අයාමාට තමයි ටිකට් කවුන්ටර් එක ඕපන් කරන්නේ. දැන් ඕපන් කරලා ඇති. ටිකට් එකක් අරන් අපි යතුරුට. ඉතින් කොළඹ කොටුවේ ඉඳන් නානුවට ටිකට් ප්‍රයිස් එක කියනවා නම් ටිකට් එකක් උනේ සෙකන්ඩ් ක්ලාස් මම ගත්තේ. සෙකන්ඩ් ක්ලාස් එක 750යි. කැමරාවට පේනවද නැමේ? 750. කාරණේ කියනවා නම් අද ඉරිදා දවසක්. ඉතින් අද රෑට කෝච්චි දෙකක් වැඩ කරනවා. එකක් 7:00ට අනිත් එක 8:00ට. මේ 7:00ට වැඩ කරන එක ස්පෙෂල් එකක්. ඉරිදා වුණාට අද කොළඹ කොටුවේ බදුල්ලට යන්න පැත්තේ වේදිකාවේ සෙනඟ වැඩි. සෙනඟ අඩු වුණොත් 7:00 යනවා. සෙනඟ වැඩි වුණොත් 8:00 යනවා. බලමු. ස්ටේෂන් එකට ආවේ. කොළඹින් රෑ 7:00ට නැගුප් පාර. දැන් වෙලාව 3:04යි. ඒ කියන්නේ පැය 7:00ක් අපි ට්‍රේන් එකේ ඇවිල්ලා තියෙනවා. සීතල ගැන කියනවා නම් ඉතින් කියන්න වචන නැහැ. ඒක හොඳටම තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්න ඉතින් මාරම සීතලයි. ඒ පැත්තෙන් එනවා හුලම් පාරක්. මාරම කුල්. ඉතින් දැන්ට නම් මුකුත් පේන්නේ නැහැ. වටේටම කළුවරයි තාම 3:04යිනේ. සනයිස ගාපුවම මම පෙන්නන්නම් නානුවේ ලස්සන. සනයිස ගෙන්නත් තව පැය 3:00ක් විතර තියෙනවා. එතකම් මම අර පැත්තට වෙලා ට්‍රේන් එකේ යද්දි කැන්ටිමෙන් ගත්තු මනිස් කිරියකුත් තියෙනවා. ඒකත් කාලා එළිය වැටෙන එක මෙතනට ලයිව්. ඉතින් ඔන්න නානුවේට ඉර පායලා තියෙන්නේ. බලන්නකෝ වටේ තියෙන ලස්සන. අර කඳුවල තේවවල මාල් ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ පැත්තේ තියෙන රේල්වේ ස්ටේෂන් එක. ඒ කඳුවලත් එහෙමමයි. තේ ආයෙට වගා කරලා තියෙන්නේ. මාරම ලස්සන පරිසරයක්. ඉතින් මේ වගේම තමයි ක්ලයිමේට් එක කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ සීතල ඒ විදිහටම තියෙනවා. ඉතින් මෙතනින් එහා පැත්තට තියෙනවා එළවලු වගා කරලා. මේ මොනවාද? කැරට්, ලීස් ඒ සේරම වගා කරලා තියෙනවා. අපි රේල් වාරයෙන් පැනලා පොඩ්ඩක් ගිහිල්ලා ඒවත් පොඩ්ඩක් බලමු. මේ බලන්න ලස්සනට ගෝවා පාත්තියක් දාලා තියෙනවා. අර එහා පැත්තේ කැරට් වවලා තියෙනවා. මෙතනින් අලුත් පාත්තියක් දාගෙන නම් මොනවද දන්නේ නැහැ නේ. තාම මේ චූටි පැල එන ගමන් තියෙන්නේ. අර අහත් වෙනකම්ම දාලා තියෙන මේ පාත්තිය. තාම මේ චූටි පැල තියෙන්නේ මොනවද කියලා හොයාගන්න බෑ.
බලන්නකො ලස්සන. ඉතින් මෙතනක් තියෙනවා කැරට් වගාවක්. කැරට් නම් හොයාගන්න පුළුවන් අර කොළ ලාවට පොකුරට හැදිලා තියෙනවා කැරට් කොළ. මේක නම් විශ්වාසන්නේ බලන්නකො ලස්සන. මං හිතන්නේ මේ නානුවේ රේල්වේ ස්ටේෂන් එකේටම අයිති කෑල්ලක් තමයි මේ එතනත් ලස්සන වගාවක් දාලා තියෙනවා. එහා පැත්තේ තියෙනවා ලීස්. මෙතන තියෙනවා කැරට්. ඔයාලට පේනවද අන්න පොඩි පන්සලක් තියෙනවා. මාර ලස්සන තැනක තියෙන්නේ. මෙහෙමම අද තේ කන්දර යන්න පුළුවන්. ඉතින් මේ කියන්න ඕන අදම ආවේ නානුවේ මේ තැන් දෙකක් බලනවා කියලා හිතාගෙන තමයි ආවේ. එකක් මේ උඩ තියෙන ටී ෆැක්ටරිය. අනිත් එක අයිස් ඇල්ලයි මේ නානුව ඇල්ලයි. ග්ලාස් ඔයල් කියන්නේ එන්නේ ඇලි දෙක බලන්න තමයි ආවේ. ඉතින් මට හිතුණා මෙතන ඉන්න එකේ මේ පොඩ්ඩක් මේ ආවට පොඩ්ඩක් කැරකිලා එන්න ඕන කියලා. ඒ දෙකම බලන්න නැතුව මේ අවසානට ඇලි දෙක බලන්න දාගත්තා. මේ මොකද මේ පරිසරයේ හැමදාම විඳින්න හම්බෙන්නේ නැහනේ. ඒ නිසා වෙනසකටත් එක්ක අපි යමු මේ නානුවය මේ පාර වටේ පොඩ්ඩක් බලන්න. ඉතින් අන්න අර කන්ද උඩට ගියොත් සිරිපාද පේනවා ගුවා මේ රේල්වේ ස්ටේෂන් එකේ ඉන්න මාම කෙනෙක්. අපි පොඩ්ඩක් ගිහලා බලමු. අතන ලස්සන පන්සලක් තියෙනවා. පන්සලට ගිහිල්ලා වචන එන්නේ නැහැ සීතලයි. ක්ලයිමේට් එක නම් මාරු. බලන්නකො ලස්සන. උදේට මේ වගේ view එකක් දකින්නවා කියන්නේ ඉතින් අපි යන් ඉස්සරහට ගිහිල්ලා මේ පාර දිගේ අර පන්සල ගාවට යන්න. මෙන්න තියෙනවා මේ රේල්වේ ස්ටේෂන් එක ගායින් ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා පොඩි ටවුන් එකක් වගේ. ඉතින් මෙතනින් උඩට ගියාම තමයි අර මන් නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා මේ නානුවේ බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා කිව්වේ. ඉතින් එතන තමයි නුවරඑළිය බස් ගහන්නේ. මෙතන තියෙනවා පොලිස් ස්ථානය නානුවේ. උඩටත් පාරක් තියෙනවා මේ. උඩට පාරවල නම් දෙය යන්න බෑ. අපි යමු පන්සල ගාවට. ඉතින් ඔන්න ඔහම ওই පාර දිගේ මෑපුවාම මෙන්න මෙතන තියෙනවා උඩට පාර. මේ තියෙන්නේ නානුවය ශ්‍රී වර්ධනාරාමය. ඉතින් එතනින් තමයි උඩට යන්න තියෙන්නේ. පොඩ්ඩක් ගිහින් බලමු. ලස්සන පන්සලක් වෙන්න ඇති. බලන්න ඕ මේ වටපිටාව. මාර වල එකක් තියෙන්නේ නැහැ. ඒ හුළඟ ඇඟට වදිද්දි මාර කූල්. මේ චෛත්‍ය තියෙන තැන බලන්නකෝ. මාරම ලස්සනයි. පැත්තේ කට්ටිය මාර බින්වන්තයි. මේ වගේ ලස්සන සුබහදාම පරිසරයක් දිහා බලාගෙන මේ වගේ චෛත්‍යයක් වැඳ උතා ගන්න දිනවා කියන්නේ.
කියන්න වචන නෑ. මාර පින්වත් මේ වගේ පැත්තවල ඉන්න මිනිස්සු ඇත්ත. මේ පොඩක් වෙලා නැතර ඉඳලා අපි යන් ඉස්සරහට. පේනවද අන්න අරගෙන තියෙන කන්ද මේක තමයි ග්‍රේට් වෙස්ටර්න් කන්ද. ඉතින් ලංකාවේ 6 වෙනියට උස්සම කන්ද තමයි ඔන්න ඔය තියෙන්නේ. ඉතින් උතන ග්‍රේට් වෙස්ටර්න් තියනවා කියන්නේ සිරිපාද අනිවාර්යෙන් මෙන්න මේ සයිඩ් එකට තමයි තියෙන්න ඕන. ඉතින් අපි බලමු අපි අන්න අර තේවත්තේ උඩට යන්න දෙයිද පොඩ්ඩක් ගිහින් බලමු. එතන ගියොත් අර මමනේ කිව්වා සිරිපාද ස්ථානයේ බලාගන්න පුළුවන් කියලා. අපි ගිහින් බලමු. ඉතින් දැන් අපි මේ පන්සලට සමු දීලා අන්න පාර දිගේ අන්න අර තේවත් උඩට තමයි යනවා. අර මාම කියපු විදිහට එතන තමයි සිරිපාද ස්ථානය පේන්නේ. අපි යමු. කොහොමද යන පාර? මාර ලස්සනයි නේ. දෙපැත්තම තේවතු. දේවතු මැදින් ඉස්සරහට යන්න තියෙන්නේ. මේ කන්දේ උඩට. ඉතින් එනවනම් මේ වගේ තැන් වලට ඇවිල්ලා යන්න. ගොඩක් කට්ටියනේ නානුවේ ඇවිල්ලා නුවරඑළිය යන්න. එක්කෝ නානුවේ ඇල්ල බලන්නනේ. ඉතින් අපි යන් නානුවේ ලස්සන හැංගිච්ච තැන් පොඩ්ඩක් බලන්න. මේ බලන්න මේ පාර. මෙතනට මාළ උරගක් තියෙන්නේ. මෙතනට මාරම උරගක් තියෙන්නේ. එහා පැත්තෙන් සන්රයිස් එක බලා ගන්න පුළුවන්. දැන් නම් බරක් වෙලා තියෙන්නේ. නානුවේ ඉඳන් සන්රයිස් එක බලන්න බෑ. මේ තනිකර කඳු වලින් යට වෙලානේ තියෙන්නේ. අර පැත්තේ ලස්සනට ඉර උදා වෙනවා. මේ වටේ ලස්සන කොහොමද? මේ තේවත් ඇත පාරක් තියෙනවා කියන්නේ උඩා ගම්මානයක් තියෙනවද දන්නේ නැහැ. නැත්තම් මෙහෙම මේ තේවැත්තෙන් මැද මෙහෙම කාවට් කරු පාරක් තියෙන්නේ නැහනේ. පොඩ්ඩක් උඩට ගිහින් බලමු. මේක නම් පිස්සුවක්. එක පාරක් හරි ඇවිල්ලා බලන්න. මාරම ලස්සනයි. ඉතින් මේ කන්ද පහලින් තමයි බදුල්ල කෝච්චි පාරය යන්නේ. අර පේනවද? මේදී මෙතනට ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටි මාර ලස්සනට පේනවා. බලන්නකෝ ඒක ලොකු. මෙන්න මේ වංගුවේ හැරෙදි තමයි සිරිපාදේ පේනවා කිව්වේ. මම දන්නේ හැරින පේනවා කියලා. හැබැයි අද මේ ගොඩක් මීදුම. අර පැත්තේ සම්පූර්ණව පේන්නේ නැහැ. මීදුම නැත්තම් බලා ගන්න පුළුවන් කියලා කිව්වා. මේ ස්ටේෂන් එකේ හිටපු මාම කෙනෙක්. බලමු. බලන්නකෝ. පේන view එක. මේ දින අපි ආව පාර. මේ පිස්සුව මේක නා. තාම උදේවරුවක් ඉඳලා මේ අන්න අර කඳු පැත්තට ගොඩාක් මීදුම දිනවා.
ඔය පේනවනේ කන්ද. ඒ කන්දට මෙහා පැත්තෙන් තමයි සිරිපාදේ පේන්න ඕන. ඉතින් මේ උදේ හින්දා ගොඩක් මීදුණු. ඒ හින්දා මම හිතන්නේ අද සිරිපාද ස්ථානේ අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. මේ පාරෙත් මේ මෙතනින් එහාට උඩට යන්න බෑ. මේ පාර කෙලින්ම ගිහිල්ලා අන්න අර පල්ලෙහාට එක්ක අහුවෙනවා. ඒ හින්දා අපි යමු පල්ලෙහාට. බඩගිනි කන්නත් ඕන කන්න මොන හරි අරන් බලන තැන් දෙකක් තුනක් තිබ්බොත් ඒවටත් ගිහිල්ලා අපි යන් දියල්ල ගාවට. නාන්නත් ඕන. මං ඇදුණු තරම් ආවේ. දැන් කඩේට ගිහිල්ලා කෑමක් ගත්තා. දැන් අපි යන් නාන ඔය ඇල්ල බලන්න. මේ ඇල්ල බලන්න යන්න ඕන මේ කෝච්චි පාරේ. දැන් අපි කොළඹ ඉඳන් නානුවේට ආවනේ. ඉතින් දැන් නානුවේ ඉඳන් කොළඹ පැත්තට පොඩි දුරක් යද්දි කළු පාලමක් හම්බ වෙනවා කිව්වා. ඒ කළු පාලම ක්‍රොස් කරලා මේ කාපට් පාරක් තියෙනවා. කාපට් පාරෙන් යන්න කිව්වා. මේ එතන හොයාගන්න පුළුවන් වෙයි කියලා. අපි යා ඉතින් ඔයාලා දැක්කේ නානුවේ රේල්වේ ස්ටේෂන් එක. ඉතින් රේල්වේ ස්ටේෂන් එක පහු කරලා කොළඹ පැත්තට චුට්ටක් ආපුවම හම්බෙනවා මෙන්න මේ වගේ ලස්සන දියපාරක්. ඉතින් මේකට කියන්නේ මස් ඇල්ල කියලා. හැබැයි අපි යන්නේ මස් ඇල්ලට නෙමෙයි. අපි යන්නේ නානුවේ ඇල්ල බලන්න. ඉතින් නානුවේ ඇල්ල බලන්න මේ පාලම ක්‍රොස් කරලා පොඩි දුරක් ඉස්සරහට යන්න ඕන මෙන්න මේ පාර දිගේ. අපි ගිහින් බලමු. ඉතින් අපි පාස් කරලා ආවේ අර ඈතින් පේන පාලම. ඒ පාලම පාස් කරලා ආවට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ දෙකට බෙදෙන පාරක්. මෙන්න මේ පාරේ වම් මැද පැත්තට තමයි යන්න ඕන නානුවය ඇල්ල බලන්න. යා. අතරම අර මිනිස්සු අපිත් එක්ක අර ලස්සන කතා බහ කරලා ඉද්දි මේ තැන් අපේ තැන් කියලා හිතෙනවා. ඒක කිසිම බයක් ඕනේ නැහැ. ලස්සනට ගිහිල්ලා එන්න පුළුවන්. ඉතිවත් එන හැම එක්කෙනත් එක්කම කතා කරන්න. එයාලා අපි කතා කරනවා හරි ආසයි. එයාලා මේ හරි හොඳ මිනිස්සු. ඉතින් කතා බහ කරලා තනක් ඕන නම් එයාලෙන් අහගෙන යන්න පුළුවන්. ඉතින් මං අර ආවා වගේ මෙන්න මේ පාර දිගේ ආපුවම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ග්ලාසෝ ස්ටේට් ග්‍රීන් ටී ප්‍රොසෙසින් සෙන්ටර් එක. ඉතින් මේක තමයි මෙයාලගේ මේ ගමේ තියෙන මේ ටී ෆැක්ටරි එක. ඉතින් ඒ ටී ෆැක්ටරි එක ගාවින් මෙන්න මේ පහළ පාරේ තමයි යන්න ඕන අපි දියැල්ල ගාවට. ඉතින් බල්ලමල හැම පැත්තකම තියෙන්නේ මෙන්න මේ වගේ චූටි දිය පාරවල්. මේ පැත්ත නම් මාරම ලස්සනයි. ඒ වයික පාරක් හරි ඇවිල්ලා බලන්න. දියැල්ල ගාවට යන්න කලින් මෙච්චර ලස්සනයි නා දියැල්ල කොච්චර ලස්සන වෙන්න ඕනද බලන්නකෝ. හැමතැනම පොඩි පොඩි වතුර පාරවල්. ඉතින් ග්ලාසෝ ස්ටේට් ටී ප්‍රොසෙසින් සෙන්ටර් එක පහු කරලා ආපුවාම අපිට පේනවා අපි යන ලස්සන දියැල්ල. පේනවද? ඒක නම් පිස්සුවක්. අපි ළඟට මෙයා කොහොමද ලස්සන? ආරම ලස්සන. අපි යන් දියැල්ල ළඟට. බලන්න පඩිතෙල් තියෙන ලස්සන. අපි නාමුද මේකේ? මේ නාන්න කලින් කන්න ඕන. කාලේ ඉවරලා අපි මේ දියැල්ලේ නාමු. මේක නම් පිස්සුවක්.
කොහොමද මේක තියෙන ලස්සන? ඉතින් ඔයාලට පේනවද මේ දියැල උඩින් තියෙන පාලම? ඉතින් අපි වාසනාවන්ත වුණොත් අපිට බලා ගන්න පුළුවන් මේ දියැලත් එක්ක මේ කෝචි පාලම උඩින් කෝචි යන දර්ශනය. ඉතින් බලන් ඉමු. ඊට කලින් මේ ගෙනාවු කෑම එක කාලා ඉමු. කෝචි යදී අපිට සද්ද ඇහෙනවනේ. ඉතින් මේ දැන් මම කාලා පොඩ්ඩක් උඩහට ආවා. පොඩ්ඩක් වෙලා ඉඳලම නාන්න බැලුවේ. මොකද මේ දැන් මං නනායේදී වැලිලා කෝච්චියක් ආවොත් අපරාධනේ. ඉතින් මේ දවල් වෙන නම් සෙනඟ පොඩ්ඩක් එනවා. දැන්ටත් ඔයාලට පේනවා ඇතිනේ. උන් 4 දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට අර කෙරෝල්ට වෙන්න තව 4-5 දෙනෙක් ඉන්නවා. කෝච්චියක් එනකන් ඉඳලම දැන් පොඩ්ඩක් වෙලා බලලම නානවා. කොච්චර බලන් හිටියත් ඉතින් මේක එපා වෙන දර්ශනයක් නන් නෙමෙයි. ඔන්නේ අපි බලන් හිටු වෙලා වෙනවා. මේ රේල් පාර උඩින් කෝච්චියක් යන්නේ නැහැ. මිස්ටේක් වෙනවානේ. දැන් අපිට පුළුවන් නාන්න. පියා අදු මාරු කරගෙන නාගමු. ඔන්න එහෙනම් මම දැන් ඇඳුම් මාරු කරගත්තා. දැන් ඉතින් මේ සීතල වතුරට පැනලා නාන්න තමයි තියෙන්නේ. ලෙෆ්ට් සයිඩ් දන්නේ නැහැ වතුරත් චුට්ටක් සැරයි. හිමීට යා. එන්න මෙහෙම ඉඳගෙන තමයි යන්න වෙන්නේ. පිටිපස්සට තමයි යන්න වෙන්නේ. හිත ගන්න නම් ජීවිතේට මේ වතුර යන්න බෑ. ඔයාලා දැක්කද ඒ ලිස්සපු ලිස්සිල්ල? මාව ලිස්සන්න පටන් ගත්තේ මෙන්න මෙතනින්. ඉවරුනේ මෙන්න මෙතනින්. මං හොඳලාට ෆෝන් එක අල්ලගත්තේ නැත්තම් ෆෝන් එක වතුරේ. මට ෆෝන් එකත් එක්ක නම් වීඩියෝ කර කර ගිහලා නාගන්න හම්බෙන්නේ නැහැ. මම ෆෝන් එක මෙතන සෙටප් කරලා ගිහලා ඉක්මනට නාගෙන එන්න. අම්මා මාර සීතලක් තියෙන වෙවුලනවා. උදේ ඉඳලා වතුර මාර කූල්ම කූල්. එහෙනම් ඔන්න මම නානුවේට ඇවිල්ලා නානුවේ තියෙන ලස්සන සුන්දර තැන් ටිකකුත් බලලා ඇල්ලෙනුත් නාලා දැන් ගෙදර යන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඔයාලා ගේන කිසි දෙයක් මේ නානුවේ හරි කොහේ හරි ඔයාලා ගේන කිසි දෙයක් මේ පරිසරයේ තියලා යන්න එපා. ගේන හැමදේම අරයි යන්න. ඔයාලා ආවඩත් වඩා හොඳට මේ තැන් ඔයාලා යද්දි තියලා යන්න. එතකොට තමයි එන කෙනෙක්ට හරි මේ පරිසරයේ මේ විදිහටම ඉඳ ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් අදට මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.